අහසට වඩා උසයි තාත්තා, පොළොවට වඩා බරයි අම්මා. අහස පොළොව යා කරන ආදරයේ උල්පතයි ඔබ දෙදෙනා. අයිබෝවන් සුබෝදෑසනක් ඔබ සියලු දෙනාටම. ශනිදාවේ ආදරණීයම කතා බහ එක්ක අප මෙතැන් සිට එකතු වන්නට සූදානම්. ඉසුරු බොහොම ස්තුතියි අපට සම්බන්ධතාවය ලබා දුන්නට. මේ කතාව අපේ ජීවිතයේ අපිට ලැබුණු ආදරණීයම චරිත දෙකක් පිළිබඳව. ඒ මතකයන් පිළිබඳව. අපි වයසින් මුහුකුරා ගිහිල්ලා අද අපි වැඩිහිටියෝ. එහෙම නැත්නම් අපි දෙමව්පියෝ විදිහට අපි ආපස්සට හැරිලා බලනකොට අපේ ජීවිත කතන්දරය ඇතුලේ මම වගේ කෙනෙක්, ඔබ වගේ කෙනෙක් මේ විදියට ඉන්නට, මේ විදිහේ චරිතයක් වෙන්නට හේතු වුණ මහ විශාල සෙවණැලි දෙකක් අපේ ජීවිත පිටිපස්සේ තියෙනවා. ඔව්. මේ අහසට වඩා බර, මේ මහ පොළොවට වඩා දරාගත්තු ඒ ආදරණීය චරිත දෙක පිළිබඳව අද ශනිදාවෙත් අපි කතා බහ කරන්නට සූදානම්. මේ කියවීම ඔබේ ආදරණීය අම්මා තාත්තා, අම්මා අප්පච්චි පිළිබඳව වෙන්නට පුළුවන්. අපි මේ කියවීම මේ විදිහට අද කරන්නට සූදානම් වෙන්නේ වෛද්‍ය ප්‍රසාද් විජේසේකර මහතා සමගින් ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරීතුමන් හෝමාගම ප්‍රාදේශීය සභාවේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ. අයිබෝවන් සුබෝදෑසනක් ඔබතුමාට. අයිබෝවන් සුබෝදෑසනක්. වෛද්‍ය ප්‍රසාද් විජේසේකර, අපි මේ ආදරණීය කතා බහ ඔබට මතක කාලේ, ඔබේ ළමා කාලේ ඇතුළතදී ඔබට කොයි විදිහ මතකයක්ද තියෙන්නේ? අම්මා තාත්තා ගැන කතා කරනකොට මට ඇත්තටම මගේ ගොඩාක් චූටි කාලේ වෙනකම්ම, පොඩි කාලේ ඉඳන්ම හොඳටම මතකයි. ඒ කියන්නේ මේ වයසක් විදියට ගත්තොත් අපි වයසක් විදියට කියනකොට මං හිතන්නේ මට කිරිබොන කාලේ වගේ මතක තියෙනවා. අවුරුදු 2.5 වගේ මම මේ කියන්නේ. අම්මා ගැන මතක් කරනකොට ඇත්තටම මම එතනින්ම පටන් ගන්නම්. ඒ මතකය ගන්නකොට මට අම්මගේ පියවරෙන් කිරි උරා බොනවා මතකයි. එතකොට අර අම්මා මාව දකුණු පැත්තට වඩාගෙන මට අම්මා මන් දිහා බලාගෙන මට කිරි දෙනවා. මට අම්මගේ පියවර වලින් මම කිරි උරාගෙන බොනවා මට මතකයි. එතකොට ඉතින් අර අපි අද ඉස්සර වගේ කියන්නේ අද වගේ නෙමෙයි දරුවෝ සහ දෙමව්පියෝ අතර තිබිච්ච හොඳ සම්බන්ධතාවයක් තිබුණා. එතනින් තමයි මේ මතකයත් එක්ක මට හොඳටම මතකයි මම ඒ වගේම ඔය අවුරුදු 3-4ක් 5ක් විතරකම් මම කිරි බිව්වා අම්මගෙන්. එතකොට අර කිරි මම කිරි බොන්න හරිම ආසයි. ඔය අවුරුදු 4-5 කාලෙත් මට මතක් වෙනවා අම්මා මට කිරි බෝතලයකට දාලා දෙනවා. කිරි බෝතලයකට දාලා මම ඇඳට ගිහිල්ලා අම්මා මට කිරි බෝතලෙමුත් පොවනවා. ඒ පොවනකොට මම කකුල් දෙක උඩට අරගෙන අම්මත් එක්ක හුරතල් වෙනවා මතකයි. ඒ වගේ චූටි කාලේට මගේ මතකේ මට අතරත් මතක් වෙනවා අම්මා කිරි දුන්න විදිය. එතකොට මට මතකයි අපේ ගෙදර හවසට අපිට කරන්ට් එක තිබුණේ නැහැ. හවසට චිමිනි ලාම්පුවක් පත්තු කරලා තියෙනවා. මේ චිමිනි ලාම්පුව පත්තු කරපුවාම හවස 6-7 වෙනකොට මද එළියක් තියෙන්නේ. ඒ කියන්නේ ගෙදර විදුලි බලය තිබුණේ නැද්ද? තිබුණේ නැහැ. මේ කොයි කාලේද වෛද්‍යතුමනි? මම කියන්නේ 1986 85 වගේ කාලේ. එතකොට මේ ගම්පලාත කොහෙද? කුරුණෑගල. එතකොට ඒ කාමරේ මද එළියෙන් අම්මා ඇඳ අස් කරලා කොට්ට එක තැනක ගොඩ ගහලා තිබුණා. ඉතින් අම්මා ඇඳ අස් කරපු ගමන් අවුරුදු 3-4ක් කාලේ මම ගිහින් ඇඳට පනිනවා. ඒ පනිනකොට අම්මා කොට්ට එකින් එක උඩ ඉඳන් මගේ ඇඟට දානවා ඈත ඉඳන්. ඉතින් මට අදටත් මතක් වෙනවා ඉතින් අම්මගේ තරුණ කාලේ අවුරුදු 25ක් 26ක් විතර ඇති. ඈත ඉඳන් මේ විදිහට කොට්ට එකින් එක දානවා. ඉතින් ඒ වගේ අර පොඩි කාලේ ඉඳන්ම අම්මත් එක්ක තමයි මම හැදුනේ විශ්වවිද්‍යාලයට එනකම්ම වගේ.
එතකොට මේ තාත්තා පිළිබඳව මතකය කොහොමද පුංචි කාලේ ඔබතුමාගේ? ඇත්තටම මම කුරුණ අපේ ගම කුරුණෑගල අපි තාත්තා පොල් වගා කිරීමේ මණ්ඩලයේ ශේෂ්ත්‍ර නිලධාරියෙක් විදිහට වැඩ කළේ. එතකොට කුරුණෑගල තිබුණා එක එස්ටේට් එකක තිබ්බ ක්වාටර්ස් එකක තමයි අපි හිටියේ ඒ කාලේ. ක්වාටර්ස් එකක් කියනකොට ලොකු පොල් වත්තක් මැද තිබිච්ච ගෙදරක් ඒක. එතකොට අපි එළියට බහිනකොට හැමතැනම පොල් වත්ත පේන්නේ. ඉතින් තාත්තා උදේට වැඩට යනවා. අම්මයි මමයි තමයි ගෙදර ඉඳින්නේ. තාත්තා හවසට එනවා. මට තාත්තා ගැන මතක් වෙනකොට මතක් වෙනවා තාත්තා උදේට හරි හවසට ඇවිල්ලා ටීවී බලනවා. ඒ බලනකොට මම තාත්තා එනකම් බලාගෙන ඉන්නේ. මට මතකයි තාත්තා එතකොට දැන් ඔබතුමාලා ටීවී බලනවා කියන්නේ ඒ කාලේ ඒ වෙනකොට කළු සුදු රූපවාහිනියක් තිබුණා. 1981 විතර තමයි මම හිතන්නේ ලංකාවට ටීවී හඳුන්වලා දීලා තියෙන්නේ. ඒ වෙනකොට අපේ ගෙදර තිබ්බ අඟල් 14 කළු සුදු රූපවාහිනිය. ඒක බලන්නේ බැටරි එකෙන්. ඒක දැන් ඉස්සර වගේ නෙමෙයි අපි channel කරකවලා බලනවා. ඉතින් මේ තාත්තා අනිවාර්යයෙන්ම රැයටට නිවුස් අහනවා, ප්‍රවෘත්ති අහනවා. ඉතින් මම අවුරුදු 3-4 කාලේ තාත්තා වේවැල් පුටුවක් තිබුණා. ඒ පුටුවේ ඉඳගෙන තමයි ටීවී එක බලන්නේ. ඉතින් මම දූලා ගිහින් තාත්තගේ අතට පනිනෝ. તો තාත්තා මාව හරහට තියාගන්නවා. හරහට තියාගත්තාම මට අදටත් මතක් වෙනවා තාත්තගේ අත යටින් මට අර වේවැල් පුටුවේ වේවැල් ටික පේනවා. මට එහෙම්මම නිින්ද යනවා. ඒ වේවැල් පෙනි. ඉතින් තාත්තව එක්ක මගේ දැන් තාත්තා අම්මට වඩා ටෆ්ව තමයි අපි හැදුවේ. එතකොට නමුත් පස්සේ තේරුම් ගන්නවා මම ඒ තාත්තා ඇයි එහෙම ටෆ් වුනේ කියන එක. ඉතින් තාත්තට අම්මා මාත් එක්ක යාළුවෙක් වගේ ඉන්නකොට තාත්තට බයක් මිශ්‍ර ගෞරවයක් තිබුණා හිතේ ලොකු. ඉතින් තාත්තත් එක්ක පොඩි කාලේ ඉඳන්ම තිබුණා ඒ ඩිස්ටන්ස් එක. ඉතින් තාත්තා ජීවිතේ අර අපි හොඳ විදිහටම හදන්න ඕන කියන එක ගොඩක්ම තදින් ඒක අම්මා තාත්තා කතා වෙලා කරේ කියලා මම තේරුම් ගන්න තිබුණා. අම්මා මාත් එක්ක සොෆ්ට් ගනුදෙනු කරනකොට තාත්තා ටිකක් ටෆ් ගනුදෙනු කරා. හැබැයි අර පොඩි කාලේ ඉඳන්ම මම ඒ වුණාට අම්මත් එක්ක ළඟින්ම හිටියත් තාත්තා කෙරෙහි අමුතු ආදරයක් හිතේ තිබුණා. ඉතින් මට මතකයි තාත්තා වැඩට ගිහින් එනකන් මම බලාගෙන ඉන්නවා. අපේ ගෙදර ඉස්සරහා වංගුවක් තිබුණා. තාත්තා උදේ ඒ තාත්තගේ ෆීල්ඩ් එකට යනකොට යනවා පුෂ් බයික් එකක. ගිහිල්ලා ඉතින් මම 4 විතර වෙනකොට බලාගෙන ඉන්නවා තාත්තා ඒ වංගුවෙන් මතුවෙනකම්. ඊට පස්සේ තාත්තා වංගුවෙන් මතුවෙනවා දකින්නකොට මම ගෙදර ඉඳන් අවුරුදු 3ක් විතර ඇති ගේට්ටුව ළඟට දුවනවා. මට දැන් මතක් වෙන්නේ ඒක ලොකු දුරක් වගේ. ඒ පොඩි කාලේ. නමුත් පොඩි දුරක් මම දුවලා තියෙන්නේ. දුවලා තාත්තගේ එතන කන්දක් වගේ තිබුණා. මම ලැගේජ් එකේ අත තියාගෙන දුවගෙන තාත්තා පිටිපස්සෙන් එනවා. තාත්තා ටික දුරකින් ආයෙ මාව බයිසිකලේ පුෂ් බයික් එක ඉස්සරහින් තියාගෙන ආයෙ පැදගෙන එනවා ගෙදරට. ඉතින් ඔය වගේ මතකයක් තමයි තියෙන්නේ මිස් පුංචිම කාලේ අම්මා තාත්තා ගැන. දැන් ඔබතුමා කියවනේ මේ ඔබතුමා මේ රැකවරණය මේ දෙනකොට අම්මයි තාත්තයි අම්මා හරි මෘදුව ගනුදෙනු කරන්නත් තාත්තා ටිකක් දැඩිව කටයුතු කරන්නත් මේ වුන් දෙදෙනා මේක කතා බහ කරගෙන කියපු කාරණේ. ඔව්. ඔබට කොයි කාලෙද එහෙම දැනෙන්නේ? එහෙම දැනෙන්නේ මිස් මම O level කරන කාලේ වගේ තමයි මට ඒක තේරුම් යන්නේ. මොකද ඒකට හේතුව මට මතක් වෙනවා පොඩි කාලේ ඉඳන්ම මම තාත්තට ගොඩක් බයෙන් හිටියේ. ඒකට හේතුව තාත්තා අර පුංචි කාලේ ඉඳන්ම උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම තාත්තා වැඩිහිටියෙක් එක්ක කතා කරනකොට මට ඒගොල්ලන්ගේ කතා කරන එක දිහා අහගෙන ඉන්න නැත්තම් මූණ බලාගෙන එන්න දෙන්නේ නැහැ. ටක් කාලේ ඉක්මනට යන්න කියනවා. ඒ වගේම මොනවා හරි තාත්තා මොනවා හරි අපි දැන් තාත්තත් එක්ක මම මොනවා හරි කියන්න ගියොත් කතා කරන්න ගියොත් කවදාවත් අම්මත් එක්කවත් එකට එක කියන්න දෙන්නේ නැහැ. අර ඒ වගේ දේවල් තාත්තගේ තිබුණා. ඒ වගේම තාත්තා ඒ හදාගත්ත ඩිස්ටන්ස් එකත් එක්ක තාත්තා රවල බැලුවත් මම බය වෙන මට්ටමේ හිටියේ. නමුත් මම ගොඩාක් වෙලාවට ඒකත් එක්ක අම්මට ගොඩාක් ලං වුණා. හැම දෙයක්ම කතා කරන්නේ අම්මත් එක්ක. හැම දෙයක්ම තාත්තට මගේ අදහස් සම්ප්‍රේෂණය කරන්නේ අම්මත් එක්ක. එතකොට
නමුත් දැන් මට ටික ටික ලොකු වෙනකොට තේරුම් ගන්න ගත්තා. අර මම අම්මත් එක්ක කතා කරන දේවල් අම්මා තාත්තට කියනවා. ඊට පස්සේ තාත්තගේ අදහස අරන් ආයේ මට කියනවා. ඉතින් මම ඒතර මගේ තියෙන හැම දෙයක්ම මම අම්මට බොහොම ඕපන්. එතකොට ඒක ඒ දෙන්න කතා කරලා තමයි ඒ විදිහට මාව එක්තරා පැත්තකින් කන්ට්‍රෝල් කරන්න. සහ මං ගැන තියෙන ඔක්කොම විස්තර අම්මා හරහා දැනගන්න. ඉතින් ඒ වගේ පොඩි සැලසුමක් ඇතුව තමයි අපි හැදුනේ කියලා මට හිතෙනවා. වෛද්‍යතුමනි දැන් ඔබතුමාගේ මේ ජීවිතය ඇතුළේදී ඔබතුමා කොයිම වෙලාවකවත් තාත්තා එක්ක විවෘතව සාකච්ඡාවකට මං හිතන්නේ මේ වයසින් මොහොරා යනකොට අපි මේ ළමා කාලයේ අපි මේ කතා බහ කළ යුතුයි තව. නමුත් මෙතනින් එහාට යනකොට ඔබ තාත්තට විවෘතව මේ සංවාදය කළේ නැද්ද? අනිවාර්යයෙන්ම කරලා තියෙනවා. ඒකට හේතුව ඒක මිස් ඇත්තටම හරිම හොඳ ප්‍රශ්නයක්. මම ඒ O level කාලේ විතර වෙනකන් මම හිතාගෙන හිටියා තාත්තා කියන්නේ හරි අමුතු එක්කෙනෙක්. මෙයත් එක්ක එහෙම කතා කරන්නේම අමාරුයි. මොකද ගොඩාක් වෙලාවට හිතේ තියෙන දේවල් එළියට දෙන කෙනෙක් නෙමෙයි. මගේ තියෙන හැම දෙයක් ගැනම බොහොම අවධානයෙන් ඉන්න කෙනෙක්. ඒක නිසා මමත් හරිම පරිස්සම්. විශේෂයෙන්ම ප්‍රේම සම්බන්ධතා පැත්තේදී සහ එඩියුකේෂන් පැත්තේදී හරිම පරිස්සම්. හැබැයි මම ඒ ලෙවල් කරන්න එනකොට තාත්තා ටික ටික රිලීස් වුණා. එතකොට මට අර විවෘතව කතා කරන තැනකට ආවා ටික ටික. ඔබතුමා කොහොමද පියාගේ තිබිච්ච ඒ ගතිගුණය දැන් මේ හිටපු කියන්නේ දැඩි තාත්තා කොහොමද මෘදු බවට පත් වුණා කියන දේ ඔබට දැනෙන්නේ කොතනද? මම ඇත්තටම අස්පොස උසස් සාමාන්‍ය පෙළ සමත් වුණාට පස්සේ ඒකත් එක්ක මට තේරුණා දැන් තාත්තා ඉස්සර වගේ නෑ කියලා. ඊට පස්සේ තාත්තා මාත් එක්ක වැඩිපුර කතා කරන්න ගත්තා. අදහස් වමාරු කරන්න ගත්තා. ඊට පස්සේ ඒත් ඒ ලෙවල් වෙනකොටත් තාත්තගේ ලොකු වෙනසක් තිබුණේ නැහැ. මම විශ්වවිද්‍යාලයට තේරුණාට පස්සේ තාත්තා මාත් එක්ක සම්පූර්ණයෙන්ම විවෘත වුණා. තාත්තා මට කිව්වා පුතේ මම විශ්වාස කරනවා අඩුම තරමින් අවුරුදු 18 වෙනකන්වත් විශ්වවිද්‍යාලයට යනකන්වත් අම්මා තාත්තා දරුවගේ පිටිපස්සෙම ඉන්න ඕන කියලා. අන්න ඒක නිසා තමයි මම ඔයත් එක්ක මෙන්න මෙහෙම තාත්තා විවෘතව මාත් එක්ක එහෙම කියලා තියෙනවා. නමුත් දැන් ඔය විශ්වවිද්‍යාලයට ගිහිල්ලා තනියම දෙයක් මැනේජ් කරන්න පුළුවන් කෙනෙක්. අන්න ඒක නිසා දැන් මට ඔයත් එක්ක ප්‍රශ්නයක් නැහැ කියලා. ඒ කියන්නේ මාත් එක්ක ඉතාලම හොඳින් ගනුදෙනු කරන්න පුළුවන් කියලා තාත්තා. ඉතින් එදායින් පස්සේ ඉතින් අන්න ඒ තැනට ආවට පස්සේ අර අම්මත් එක්ක මම ගනුදෙනු කරා වගේ තමයි අද තාත්තත් එක්ක ගනුදෙනු කරන්නේ අපි යාළුවෝ වගේ. එතකොට ඔබතුමාට දැනුන්නේ නැද්ද ජීවිතය ඇතුළේදී දැන් මේ ගනුදෙනුව මේ විශ්වවිද්‍යාල ජීවිතයට යන්න කලින් මට තාත්තත් එක්ක කරන්න තිබුණා නම් කියන එහෙම සිතුවිල්ලක් ඇවිල්ලා නැද්ද ඔබතුමාට? ඇත්තටම මට විටින් විට එහෙම හිතිලා තියෙනවා. හැබැයි මගේ ජීවිතේ දිහා ආපසු හැරිලා බලනකොට මම අදටත් සන්තෝෂ වෙනවා තාත්තේ හිටපු විදිය ගැන. ඒකට හේතුව තමයි මම උදාහරණයක් දෙකක් කියන්නම්. මට මතකයි මම O level කරන කාලේ වගේ මම යනවා දහම් පාසල් තරඟයකට. ඒ දහම් පාසල් තරඟයට ගියාම ඒ තරඟයකදී මට එතන හිතවත් වෙනවා ගෑනු ළමෙක්. එයා එකපාරම අපිට ඒ කාලේ ජංගම දුරකථන නැහැනේ. ඉතින් මේ එයා මාත් එක්ක හිතවත් වෙලා මගේ ලිපිනය අහනවා. මම ලිපිනය දෙනවා. ඉතින් මම ඒ ගැන ආයි මොනවත් හිතන්නේ කරන්නේ නැහැ. ඊට පස්සේ ගෙදර ඇවිල්ලා මාසයක් විතර ගියා. මාසයක් විතර ගියාට පස්සේ අම්මා දවසක් මගෙන් අහනවා එදා අර දහම් පාසල් තරඟට ගියා නේද කියලා. හදි මට සාමාන්‍යයෙන් ටට්ටක් ගාලා ක්ලික් වෙනවා. දැන් මම දන්නවා දැන් වැඩේ හරි කියලා. අම්මා කියද්දි මම දැන් කල්පනා කරා හිමීට ගියා නේද කියලා. ඉතින් එදා මොකද වුනේ කියලා ඇහුවා. ඉතින් මම සාමාන්‍යයෙන් ඇත්තම කියනවා මට එහෙම ගැටලුවක් තිබුණෙත් නැහැ. මම කොහොමද තාත්තට තියෙන බයට මොනවත් වැරද්දක් කරන්නෙත් නැහැ. එතකොට අර එදා ඒ දුන්නේ නිකන් හිතලා නෙවෙයි නිකන් කතා බහේදී ඇහුවා. ඊට පස්සේ මම විස්තරය දැන් මම දන්නවා වැඩේ හරි කියලා. ඒ හින්දා තාත්තා අම්මාට මම විස්තරය ඔක්කොම කිව්වා. ඊට පස්සේ මම කිව්වා මොකද උනේ කියලා විස්තරය කියලා. එතකොට අම්මා කිව්වා නෑ මෙහෙමයි ඔයාගේට ලියුමක් ආවා. ඒ ලියුමේ ওই විස්තරය තමයි තිබුණේ. ඊට පස්සේ හැබැයි මේ ඕක තිබුණාට පස්සේ තාත්තා වෙන මොනවත් කිව්වේ නෑ ලියුම අයින් කළා දාන්න කිව්වා.
කියලා කිව්වා. මං එතනින් එහාට මොනවත් අහන්න ගියෙත් නැහැ. හැබැයි තාත්තා මට කිසිම බනින්න තරවටු කරන්න ආවෙත් නැහැ. මං ඊට පස්සේ අර කිව්වනේ දැන් තාත්තා ටික ටික රිලීස් වුණා කියලා. මට මතකයි මම A level කරන කාලේදී දැන් තාත්තා නිතරම දැන් මම ඒ කාලේ ප්‍රධාන පාරට කිලෝමීටර් 2-3ක් ඇතුලේ හිටියේ. මම ක්ලාස් ඉස්කෝලේ යනකොට තාත්තා මාව බයික් එකේ පාරට ගෙනල්ලා දානවා. සාමාන්‍යයෙන් හැමදාම වගේ ගෙනල්ලා දානවා. ඒ ඉඳලා තාත්තා මම බස් එකටත් නැගලා මම සාමාන්‍යයෙන් බස් එකටත් නැගලා තාත්තට පොඩි වේව් එකක් දාලා යන්නේ. හැබැයි තාත්තා එදා දැන් මම වම් පැත්තට තමයි යන්නේ ඉන්නේ. තාත්තා එදා මාව දාලා විනාඩියක් විතර ඉඳලා ගියා ආපහු. ඉතින් මගේ හිතට හරි නෑ එහෙම කරේ කියලා. ඉතින් මම බලන් හිටියා වෙනදා ඔව් වෙනදා නැතුව දැන් වෙනදා තාත්තා බලාගෙන ඉන්නවා මම යනකම්. එදා මාව දාලා මං යන්නම් පුතේ කියලා ගියා. විනාඩියක් විතර ගිහිල්ලා. මේ කතාව අම්මා මට කිව්වා කියලා තාත්තා දන්නෙත් නෑ අද වෙනකන්. ඔය තාත්තා අහගෙන ඉන්නව නම් දැනගනි. මං ඊට පස්සේ ගෙදර ඇවිල්ලා ඇහුවා මේ ඇයි දන්නේ අම්මේ තාත්තා මෙන්න මෙහෙම ගියා ඇයි දන්නේ කියලා. ඊපස්සේ අම්මා ටිකක් නේද පොඩි ඉනාවක් දාලා කිව්වා ඔයාව ඉන්න තැන ඉස්සරහා තව ඉස්කෝලේ යන ගෑනු ළමෙක් ඉඳලා තියෙනවා. මම මේ ඒ ගෑනු ළමයා ඔයා ඒ ගෑනු ළමයා දිහා බලාගෙන ඉඳලා තාත්තා කිව්වලු මං එතෙන්ට ගිහිල්ලා මෙයාව බස්සපුවාම මිනිහා කෙල්ලෙක් දිහා බලගෙන ඔතනදී මට ඉන්න පුළුවන් මං ආවා කියලා. ඉතින් අන්න ඒ වගේ මේ තාත්තා ටික ටික අර දැන් අදහස් මට කියන්නේ නැහැ. අන්න ඒ විදිහට තමයි වැඩ කරේ. ඉතින් ඊට පස්සේ අපි අර A level වලින් පස්සේ මම විශ්වවිද්‍යාලයට එනකොට තාත්තා බොහොම විවෘත වුණා. විවෘත වෙලා ඒ දේවලුත් කතා කරලා කියන්නේ එයා ඇයි ඒ විදිහට හිටියේ කියන එක මට කිව්වා. මේ කතාව බොහොම සුන්දර කතාවක්. සමහර දේවල් අපි කැමති නැහැ අපේ ජීවිතය ඇතුලේ සමහර කාරණා පිළිබඳව විවෘත වන්නට. නමුත් වෛද්‍ය ප්‍රසාද් විජේසේකර මහතා එතුමාගේ ජීවිතය ඇතුලේ තියෙන හරි අපූර්ව අත්දැකීම්, හරි අපූර්ව මතකයන් අපිට මේ විදිහට එකතු කරනවා. අපි මේ පිළිබඳව වැඩිදුරටත් කතා කරමු වෛද්‍යතුමනි. ඔබතුමා අද තෝරනවා අපිට උල්පතට ගීත දෙකක්. ඒ ගීත දෙකෙන් ඔබ ප්‍රථමයෙන්ම අපි අහන්නේ මොකක්ද ගීතය? අපි අම්මා වරුණේ ගීතය අහමු. ඒ තෝරා ගැනීමට? ඒ තෝරා ගැනීමට මිස් ප්‍රධානවම මම අර මුලින් කිව්වා වගේ මම අම්මත් එක්ක බොහෝම ළඟින් හැදුණු කෙනෙක්. ඒකට හේතුව මම පවුලේ තනි දරුවා වගේ හැදුනේ. ඒකට හේතුව මට සහෝදරයෙක් හිටියා අසනීප තත්ත්වයක නැති වුණා. ඒකත් එක්ක අර අම්මයි මමයි තාත්තයි එකට හැදුනා. ඉතින් තාත්තා අර විදිහට මාත් එක්ක ඉන්නකොට අම්මා තමයි ගොඩක් ළඟින් හිටියේ. එතකොට මම මගේ අදහස් වමාරු කරගෙන මම ඇත්තටම හැම දෙයක්ම අම්මත් එක්ක කතා කළා. ඊට පස්සේ අම්මට අවුරුදු 56 විතර වෙනකොට අම්මා සිරෝසිස් රෝගය හැදිලා එයාට සංකුලතා ගොඩක් ඇති වුණා. ඊට පස්සේ අවුරුදු 60 දී අම්මා නැති වෙනවා. අම්මට අවුරුදු 60 දී. ඇත්තටම අම්මට මාව හම්බෙන්නේ අවුරුදු 23 දී විතර. ඒතකොට අම්මට අවුරුදු 60ක් කියන මට අවුරුදු 37ක්. එතකොට මිස් මට ඇත්තටම අම්මව මට මතකයි මම එතකොට මගේ පශ්චාත් උපාධිය හදාරන්න කැලණිය විශ්වවිද්‍යාලයේ හිටියේ. මට ගෙදරින් තාත්තකින් කෝල් එකක් ආවා පුතේ අම්මට ටිකක් අමාරුයි අම්මට වමන යනවා කියලා. සාමාන්‍යයෙන් තාත්තා එහෙම එකපාර කලබල වෙලා මට කෝල් කරන්නේ නැහැ. නමුත් මම ඒ වෙලාවෙම දේශන අතරතුරදී වාහනේ අරන් ගියා. ඒ ගිහිල්ලා මම එදාම අම්මා වෙනකොටත් මමත් ප්‍රතිකාර කරලා අම්මා සෑහෙන හොඳ තත්ත්වෙ හිටියේ. ඊට පස්සේ අම්මව රාගම රෝහලට ඇතුල් කරනවා. රාගම රෝහලට ඇතුල් කරලා අම්මට බොහොම ඉක්මනට අන්කොන්ෂස් වෙනවා, සිහිය මත ගතියට එනවා. මට මතකයි ඊට පස්සේ අම්මට ICU එකක් නැතුව රාගම රෝහලේ මට ගොඩක් උදව් කරපු හෙද කාර්ය මණ්ඩලයක් හිටියා, වෛද්‍ය කාර්ය මණ්ඩලයක් හිටියා. අපි ඒ රෝහලේ වාට්ටුව ඇතුළේ ICU එකක් මට හදලා දුන්නා. ඒ හදලා දීලා අම්මව ICU මැෂින්ස් වලට සම්බන්ධ කරලා හිටියේ. අම්මා නැති වෙන්න හෙට කියලා වගේ පාන්දර ඒ විදිහ තාත්තයි මමයි දෙන්නම හැමදාම වාහනේ කියන්නේ රාගම රෝහලේ මගේ මෝටර රථය නතර කරලා අපි දෙන්න රැයට නිදා ගන්නවා ඒ මෝටර රථය ඇතුලේ. ඉතින්
හරියටම පාන්දර 2ට විතර වගේ මට කෝල් එකක් ආවා වාට්ටුවෙන් ડોක්ටර් මේ වෙන්ටිලේටර් මැෂින් එක කැඩුනා කියලා. මම අර කිව්වේ ICU මැෂින් එකට සම්බන්ධ කරලා තියෙන වෙන්ටිලේටර් මැෂින් එක කැඩුනා කියලා. ඊට පස්සේ මම ඉක්මනට යනවා. ගියාම මේ මැෂින් එක හදාගන්නකම් තියෙනවා මිස් අර ඇම්බු දෙනවා කියලා අපි අතින් මැනුවලි ප්‍රෙස් කර ඉතින් අම්මට මම මේ මිස්ලා එකතු වෙලා ටෙක්නීෂියන්ලා මැෂින් එක හදනකම් මම අම්මට මේ මාස්ක් එක දාලා මම ඇත්තටම වෛද්‍යවරයෙක් වෙච්ච නිසා මට ඒ අවස්ථාවත් හම්බුනේ. මම අම්මට ඔක්සිජන් දුන්නා. ඊට පස්සේ මේ මැෂින් එක හදාගත්තා. ඉතින් අර අපි කිසිම කෙනෙකුට මේ මරණය වළක්වන්න බැහැනේ. ඒකල්ලා දැන් නමුත් මගේ හිතට හරි හොඳයි මම අම්මට ඔක්සිජන් දීලා අම්මව ඕකේ කරලා තමයි ආයේ වාහනේට ආවේ. ඇවිල්ලා උදේ දැන් උදේ 6ට විතර මට මතකයි අම්මා තාත්තයි මමයි දෙන්නම අම්මව බලන්න යනවා දැන් උදේට. එතකොට මැෂින් එක ඕකේ වෙලා තිබුණේ. අම්මව බලන්න ගියාම මට වොෂ්රූම් එකට යන්න ඕන වෙනවා. මම තාත්තට කියනවා මට දැන් ප්‍රශ්නකුත් නැහැ මං හිතුවේ දැන් අම්මා ඕකේ කියලා. මම හැබැයි ටක් ගාලා වොෂ්රූම් එකට ගිහිල්ලා විනාඩියක් වගේ කාලයක් ඇතුළතදී එතෙන්ට යනවා අම්මා ඉන්න තැනට. මම යන ගමනටම හැමදාම කරන්නේ මැෂින් එකේ අම්මගේ හෘද ස්පන්දනය බලන හෘද ස්පන්දන සටහන් වෙනවනේ. එතකොට මේ මම දකින්න දැන් අපි කට්ටිය මෙතන ඉන්නවා. මම යනකොටත් අම්මගේ හෘද ස්පන්දනය හොඳට සටහන් වෙවි තියෙන්නේ. මම ගිහිල්ලා මම එතන කතා කරලා ඉතින් මම එතන අම්මයි කකුල් අරේ මේ අල්ලලා මේව කරලා විනාඩියක් විතර යනකොට අම්මගේ හෘද ස්පන්දනය නතර වෙනවා. හෘද ස්පන්දනය වියකිලා යන්න පටන් ගන්නවා. එතකොටම මම ඉක්මනට එතන ඉන්න වෛද්‍යවරුන්ට කතා කරලා හෙදකාරය මණ්ඩලයට කතා කරලා චෙස්ට් කම්ප්‍රෙෂන් දෙනවා. ඒ වුණාට අම්මව බේර ගන්න බැරි වෙනවා. ආයේ මට මතකයි අපි චෙස්ට් කම්ප්‍රෙෂන් එක දෙනකොට නැවත හෘදය පණ ගැන්විලා නැවත වියකිලා යනවා. ඉතින් මම හිතුවා මිස් අම්මා ජීවිතය අතහරින්න මම එනකන් හිටියා කියලා. මගේ හඬ ඇහෙනකන් හිටියා කියලා. එතකොට මොකද මට මතකයි කාන්තා වාට්ටුවක වුණත් මට තේරුණා දවස් 2කට විතර කලින් අම්මාගේ අවසාන දවස් මේ කියලා. ඉතින් මම අම්මා ළඟ ඉන්න අතරදී මම රැයක මට මතක් වෙනවා මම අම්මගේ මූණ ඉඹලා අම්මගේ පපුව ඉඹලා මම හිතුවා අම්මට සිහිය આવොත් හොඳයි කියලා. නමුත් මට අම්මව බේරගන්න බැරි වෙනවා. මම අම්මා වෙනුවෙන් කරන්න පුළුවන් හැම දෙයක්ම කළා. නමුත් ඒ අවස්ථාවේදී අම්මට අම්මව බේරගන්න බැරි වුණා. නමුත් මම හිතුවා මට දරුවෙක් විදිහට මම එදා ඔබතුමීට කිව්වා වගේ ඒ රාත්‍රියේ මට මගේ අතින් අම්මට ඔක්සිජන් දෙන්න පුළුවන් වුණා. අම්මට අවසාන හුස්ම පහසුවෙන් ගන්න කරන්න පුළුවන් වුණා. ඉතින් අම්මා ඒ කටහඬ ඇහෙනකන් හිටියා මගේ. ඉතින් අම්මා ජීවිතය අතහැරියා. මට එක පැත්තකින් තව සතුටක් තියෙනවා මිස්. ඒක තමයි මට අම්මා නිතර කියන දෙයක් තිබුණා. මට ඒරුවට දරුවෝ දෙන්නයි හිටියේ. අම්මා මට ඉස්සර කියනවා මේ දරුවෝ 3 දෙනෙක් හිටියොත් හොඳයි පුතේ කියලා. එතකොට මේ ඒ වගේම දැන් මම එකම දරුවා විදියට හැදිච්ච නිසා ඉස්සර අම්මා කියනවා මේ මම කවදාරි වයසට යනකොට පුතා ළඟට යනවා කියලා. එතකොට තාත්තා කියනවා නේ මම නම් මේ හදාගත්ත ගෙදර ඉන්න ආසයි. එහෙනම් මං ගෙදර ඉන්න ඕන කියලා. ඊට පස්සේ දැන් අම්මා නැති වෙලා හරියටම මාස අම්මා නැති වුණේ පෙබරවාරි 20 හරියටම නොවැම්බර් මාසේ දෙසැම්බර් මාසේ 4 වෙනිදා වෙනකොට මගේ බිරිඳට තව දරුවෙක් ලැබෙන්න ඉන්නකොට දැනගන්නවා. එතකොට ඉතින් අපේ තාත්තා කියනවා පුතේ ඔය අම්මම තමයි කියලා. ඉතින් මට ඊට පස්සේ ඇත්තටම දියණියක් ලැබෙනවා ඊළඟ වසරේදී. ඉතින් මමත්
මට හිත හදාගන්නත් එක පැත්තකින් එක හොඳයි. මමත් විශ්වාස කරනවා අම්මා වයසට ගිහිල්ලා මල්ලකට ආව කියලා. හොඳයි. බොහොම සංවේදී කතාවක අපි ඉන්නේ. එහෙම තමයි අම්මාවරුන් අපට දැනෙන්නේ. අපි සෝදානම් ගීතය රස විඳින්නට මේ ගීතය රචනා කරන්නේ ධර්මසිරි ගමගේ සංගීතය ප්‍රේමසිරි කේමදාසන්ගේ හඬ එකතු කරනවා ආචාර්ය නන්දා මාලිනී.
අහසට වඩා උසයි තාත්තා, පොළොවට වඩා බරයි අම්මා. අහස පොළොව යා කරන ආදරේ උල්පතයි ඔබ දෙදෙනා. පෙරවරු 9 පසුවේ විනාඩි 38යි ඔබ රැඳෙන්නේ උල්පත සමගින්. මේ උල්පත කතාබහ අද හෝමාගම ප්‍රදේශීය සභාවේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ප්‍රසාද් විජේසේකර මහතාගේ අම්මා තාත්තා පිළිබඳව. අම්මලා තාත්තලා අපිට ආදරය කරන තරම් සමහරක් විටක අපිට තේරෙන්නේ ඔවුන් අපෙන් වෙන් වෙලා ගියාම ඒ හිඩස අපි කොහොමද සපුර ගන්න කියන තැනදී. එහෙමත් නැත්නම් අපේ ජීවිතය ඇතුලේ අපිත් අම්මා තාත්තා කෙනෙක් වුණාම තමයි සමහරක් වෙලාවට දැනෙන්නේ. අම්මලා තාත්තලා කියන්නේ මේ යුතුයකම් වගකීම් නොපිරිහෙලා ඉටු කරපු චරිත දෙකක්. අපි වයසින් මොහුකුරා ගියත් වැඩි හිටියන් උනත් අපිත් දරුවන්ගේ අම්මලා තාත්තලා උනත් ඔවුන් හිතනවා තව මදි. ඒ තව මදි කියන දේ හිත ඒ දරුවන් වටා එකතු වෙලා දරුවන් වෙනුවෙන් කැප වෙනවා ඒ චරිත දෙක. ඉතින් එවැනි ආදරණීය අම්මා තාත්තා කෙනෙක් පිළිබඳව තමයි අපි මේ කියවීම වෛද්‍ය ප්‍රසාද් විජේසේකර මහතාගේ. වෛද්‍යතුමනි දැන් අපි මේ කතාව පුංචි කාලේ ඉඳලා පටන් ගත්තා. අතක් කරගෙන අපි මේ ඒ අවදීන් වලට යනකොට ඔබතුමා කියපු කාරණයක් තමයි සහෝදරයෙකුත් හිටියයි කියන කාරණය. මට මම පවුලේ එකම දරුවා කියලා මම කිව්වේ. මට සහෝදරයෙක් හිටියා. ඒ සහෝදරයා අසනීප තත්ත්වයකින්ද පොඩි වයසේදී නැති වෙනවා. ඊට පස්සේ ඒකත් එක්ක මම තවත් කතාවක් මම කියන්න මිස් සහෝදරයා ගැන කියනකොට මගේ සහෝදරයා ඒ නැති වෙන වෙලාවේදී හොස්පිටල් ඇඩ්මිට් කරන්න වුණා. ඒ ඇඩ්මිට් කරන්න වෙනකොට තාත්තා තමයි හොස්පිටල් එකේ ඉඳලා තියෙන්නේ. හිටියේ ඉන්නකොට දැන් තාත්තා එයා නැති වෙන මොහොත දැකලා තිබුණා. එතකොට එයාට ඊට කලින් වමනේ ගෙහින් තියෙනවා. ඒත් තාත්තා නිතරම එයා දිහා බලාගෙන ඉන්නකොට තාත්තට තේරලා තියෙනවා මේ නැති වෙන වෙලාව කියලා. එතකොට වයස අවුරුදු කීයක් විතර ඇද්ද වෛද්‍යතුමනි? දැන් අවුරුදු 12ක් විතර වගේ. එතකොට නැති වෙන වෙලාවේදී තාත්තට වෙනස තේරිලා තාත්තා දන්නේත් නැතුව තාත්තා කෘතිම සොසනේ දීලා තියෙනවා මල්ලිට. එතකොට දැන් අපි දෙමව්පියෝ එහෙමයි කියන්නේ මේ වෙලාව කියන්නේ මොකද්ද කරන්න ඕන කියලාවත් අපිට දැනුමක් නැතත් අපි එහෙම කරන්න පෙළඹෙනවා. ඉතින් ඒ වගේ මගේ සහෝදර නැති වුණාට පස්සේ මම එකම දරුවා විදිහට අපි දෙන්න අතරේ ලොකු ગેප් එකක් තිබුණා. විදිහට තමයි ගෙදර හැදෙන්නේ. ඉතින් ඒකත් එක්ක තමයි ඒගොල්ලෝ මං ගැන ගොඩාක් ලොකු අවධානයකින් යන්නේ. ඔබතුමාට හිතුනේ නැද්ද කොයිතරම් වෙලාවකවත් දැන් මේ සහෝදරයා අවුරුදු 12යිනේ. එතකොට මේ සහෝදරයාගේ නික්ම යෑමෙන් පස්සේ මේ තාත්තා ඔබතුමා කියපෝ අර මේ වෙනස්කම් වුණා කියන එක දැන් ඔබතුමාගේ දැඩිභාවයට හරි එහෙම අනිවාර්යෙන්ම. මොකද මගේ සහෝදරයා නැති වෙනවට පස්සේ එක්කම තාත්තා ගොඩාක් වෙලාවට ආගම ධර්මයේ පැත්තට ගොඩාක් යොමු වුණා. ඒ හිත හදා ගැනීමත් එක්ක. ඒ වගේම මමත් පොඩි කාලේ ඉඳන් ආගම ධර්මයේ පැත්තට යොමු වෙච්ච කෙනෙක්. ඉතින් තාත්තා ඊට පස්සේ ඒ ගැනත් මාත් එක්ක කතා කරන්න පටන් ගත්තා. තාත්තා ගොඩාක් බණ අහලා ඒ පැත්තේ හිටපු කෙනෙක්. ඊට පස්සේ ඒකත් එක්ක ලොකු ඔබතුමී කිව්වා වගේ ලොකු බලපෑමක් තිබුණා. එතකොට හිත හදා ගන්න සාර ජීවිතයේ අනිත්‍යතාවය මොකක්ද කියන එක වටහා ගන්න. ඉතින් පස්සේ මවගේ නැතිවීමත් එක්ක යා තවදුරටත් ඒ පැත්තටම යොමු වුණා. ඊට පස්සේ නමුත් දැන් අද මාත් එක්ක තාත්තා හොඳට හිත හදාගෙන ඉන්නවා, හොඳට ගනුදෙනු කරනවා. අර දැන් ඔබතුමා කිව්වනේ මේ අම්මා කිව්වා මම කවදා හරි මගේ පුතා ගාවට යනවා කියලා. හැබැයි තාත්තා කිව්වා මම මේ හදාගත්තු තැන තමයි මම ඉන්නේ කියලා. දැන් තාත්තා කොහෙද ඉන්නේ? දැන් තාත්තා ඉන්නේ කුරුණෑගල. ඒක ඇත්තට මේ විදිහටමයි උනේ.
අර මම කිව්වේ මගේ පොඩි දුව හම් වෙනකොට අම්මා මල් ළඟට ආවා කියලා මම හිතනවා කියලා. ඉතින් මම තාත්තව එක්කගෙන ඉන්න උත්සාහ කරා කොළඹට. තාත්තා මම අවුරුදු 2ක් විතර තාත්තා මල් ළඟ තියාගත්තා. හැබැයි තාත්තා මට අන්තිමට කිව්ව පුතේ මට මේ කොළඹ මේ තාප්ප වලින් වට වෙලා ඉන්න අමාරුයි මට යන්න ඕනේ කියලා. ඉතින් ඊට පස්සේ ඇත්තට මම කැමති වුණේ නැහැ අපේ මහගෙදර තාත්තා අම්මත් එක්ක ගත කරපු ජීවිතෙන් අම්මා නැතුව තනියෙන් ගත කරනවා දකින්න. මම ඒකට ඉඩ දුන්නෙම නැහැ. මට හිතුණා තාත්තා මානසිකව තවත් වැටේ කියලා එහෙමනොත් එහෙම. ඒත් ඇත්තටම මම හිතපු දේ ප්‍රතිවිරුද්ධ දේ උනේ. තාත්තා ඒ ගෙදරට ගියාට පස්සේ එයා නැවත හොඳ මානසිකත්වයකට ආවා. ඇවිල්ලා දැන් ඇත්තටම තාත්තා පෞද්ගලික සමාගමක කළමනාකාරවරයෙක් වශයෙන් වැඩ කරගෙන යනවා. ඉතාලම හොඳින් වැඩ කරගෙන යනවා. දැන් තාත්තට අවුරුදු 67ක් වෙන්නේ. ඉතින් මම අර හිතුවා වගේම තාත්තා මට කිව්වා වගේම තාත්තා දෙහි වැඩ. ඔබ වෛද්‍යතුමනි ඔබේ අම්මගේ තාත්තගේ ඇතුලේ ඔබ දැකපු ඔබ කැමතිම ගුණාංග මොනවද? ඇත්තටම මිස් මම හිතන දෙයක් තියෙනවා. අපි ඔබ වේවා මම වේවා අපි අපේ දෙමව්පියන්ගේ අපි එකතුවකින් අපි හැදිලා අපිව නිරූපණය කරන්නේ අපේ දෙමව්පියෝ බොහෝ දුරට. එතකොට මම මගේ පැත්තෙන් ගන්නකොට මම හිතන දෙයක් තියෙනවා. මම හැමදාම කැමති කෙනෙක් අව්‍යාජව ජීවත් වෙන්න. මම කිසිම දෙයක් මේන්ටේන් කරන්න යන්නේ නැති මගේ සාමාන්‍ය විවෘත මානසිකත්වයකින් ඉන්න කෙනෙක්. මම හිතනවා ඒක මට මගේ තාත්තගෙන් ලැබුණා කියලා. ඒකට හේතුව ඉස්සර මට මතකයි විජේසේකර මහත්තයා කියලා තමයි අපි තාත්තට කියන්නේ. ඉතින් විජේසේකර මහත්තයා කියලා කිව්වම හරි හිතේ හොඳ මිනිස්සෙක් ටෆ්. හැබැයි හරි හිත හොඳ මිනිස්සෙක් විදිහට තමයි හැමෝම දැනගත්තේ. ඉතින් මම ඒ කාලේ ඉඳන්ම කැමති මම විජේසේකර මහත්තයාගේ පුතා කියනවට. ඒ වගේම අර මට තිබුණා මාව මගේ සම්පූර්ණ නම අමිල ප්‍රසාද් විජේසේකර. ඉතින් මට හිතන දෙයක් තිබ්බා අමිල කියන නම හරි බොළඳයි. ඒ හින්දා මම ප්‍රසාද් විජේසේකර වෙන්න ඕනේ කියලා. එතකොට මේ ඔබතුමාට නම දාන්නේ කවුද? අම්මා. අම්මා නම දාන්නේ. එතකොට මේ ඉතින් අම්මා හරි කැමැත්තෙන් හිටියා ඒ නම් වලටත්. ඉතින් ඊට පස්සේ නමුත් මට ඉස්සර මගේ ගුරුවරියම විජේසේකර ශිෂ්‍යයා මෙහෙමයි කියලා කියනකොට මට පොඩි හිතට පොඩි ගැම්මක් එනවා. ඉතින් අර මගේ හිතේ වැඩ කරා තාත්තා හරි පරමාදර්ශී චරිතයක් විදියට. හැබැයි ඒ වගේම මම හිතනවා මගේ ඒ අව්‍යාජ මම හිතනවා මම අව්‍යාජයි කියලා. ඉතින් මගේ ඒ ගති තාත්තගෙන් ආවා කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම අපේ අම්මා හරියට පිළිවෙලට වැඩ කරන්න උත්සාහ කරපු කෙනෙක්. ඒ වගේම අසාධාරණයට හරි විරුද්ධව ආපු කෙනෙක්. ඒ වගේ අම්මගේ තිබුණ ඩිසිෂන් එකක් ගන්නකොට ඒක හරියට ගන්න ගතිය. ඉතින් මමත් ඇත්තට මේ වගේ කෙනෙක්. මට හරිම අමාරුයි අසාධාරණයක් බලාගෙන ඉන්න. ඉතින් මම බොරු කියන්න. ඉතින් ওই වගේ දේවල් එක්ක මම හිතනවා මම ඒ දෙන්නගේ සම්මිශ්‍රණයක් විදිහට අර ඒ ගතිගුණ මට දෙමව්පියන්ගෙන් ලැබුණා කියලා. ඉතින් මම හිතනවා ඇත්තටම මම එක පැත්තකින් නිහතමානීව ආඩම්බර වෙනවා. සමහර වෙලාවට මගේ රෝගීන්ගෙන් මගේ මිතුරන්ගෙන් සමහර වෙලාවට මට කියනවා මගේ දෙමව්පියන්ට පින් දෙන වෙලාවල් තියෙනවා. ඉතින් ඒක මම හිතනවා මට ඒ පින් දෙන්න වෙලාවල් වලදී ඇත්තටම ඒ දෙමව්පියන්ගෙන් ලැබුණු ගතිගුණ නිසා තමයි මම අද මේ විදිහට මෙතන කතා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ වගේම මතක් කරන්න ඕනේ තව එක දෙයක් තියෙනවා. මම අදට කවදාවත් මට දැන් අවුරුදු 43ක් වෙනවා. මම මේ වෙනකොට කවදාවත් මත්පැන්වත් එහෙම නැත්නම් දුම් පිටිවත් පාවිච්චි කරලා නැහැ. නමුත් මගේ තාත්තා ඩ්‍රින්ක්ස් ගන්න කෙනෙක්. එහෙමත් වෙලා මම තාත්තා ඩ්‍රින්ක්ස් කරන දැකලා තියෙනවා. මගේ අම්මා මගේ ඔළුවට දාලා තිබ්බ පුතේ කවදාවත් මේව පාවිච්චි කරන්න එපා කියලා. ඉතින් ඒකත් එක්ක මම හැදුනේ එහෙම. ඉතින් ඒ වගේ දේවල් මගේ ජීවිතයට ඒගොල්ලෝ එකතු කරා. දැන් කවුරු හරි කෙනෙක් කියලා තියෙනවද දැන් අපි කියනෝනේ ආමේ තාත්තා වගේ ආමේ අම්මා වගේ කියලා. එහෙම ඔබතුමාව එහෙම කවුරු වගේද ඇත්තටම ඔබතුමා? මම හිතන්නේ මිස් මම පුද්ගලයෙක් වශයෙන් ගත්තාම තාත්තා වගේ චරිතයක්. හැබැයි තාත්තා මම තරම් කතා කරන්නේ නැහැ.
මම කතා කරනවා අම්මා වගේ. හැබැයි ස්වරූපය බාහිර ස්වරූපේ මම තාත්තා වගේ මම හිතන්නේ. නමුත් අම්මා හරි කැමතියි මං අම්මා වගේ කියනවට. ඉතින් නමුත් අර මම කිව්වනේ මම අම්මත් එක්ක ඉන්නකොට මට අර අමුතු ආදරයක් තාත්තා ගැන තිබුණා. ඉතින් අර තාත්තව තේරෙන්න ඒක වැඩි වුණා. ඉතින් අද මම තාත්තත් එක්ක යාළුවෙක් වගේ ඉන්නේ. ඉතින් තාත්තා එක්ක අම්මත් එක්ක ඒ ගත කරපු ජීවිතේ ඉතින් මට ඒ කාලේ ඉඳන්ම අද මතක් වෙනකොට අද මම පියෙක් විදිහට මට මතක් වෙනකොට මම ඇත්තටම අදටත් සමහර වෙලාවට තාත්තට කතා කරලා දැන් මොන හරි වෙලාවකදී මට මතක් වෙන්නේ තාත්තව මේක තාත්තගෙන් අහන්න ඕන කියලා. අර ඒ ජීවිතයේ අත්දැකීම් තාත්තා ගන්නට තීරණ අද කොහොමද මමත් ඒ වගේ වෙන්න ඕන කියලා මට අද 43ක් වෙනකොටත් මට හිතෙනවා. නිරන්තර සංවාදයක නිරන්තර සාකච්ඡාවක ඔබතුමා ඉන්නවා අපි යනන් එක. දඬුවම් කළේම නැද්ද? දඬුවම් කරලා තියෙනවා. මතක හිටින දඬුවම්? ඔව්. ඒ කියන්නේ මම කිව්වේ තාත්තගේ අම්මා නෙමෙයි. අම්මත් එක්ක හැමදාම මුළු දවසේම ගෙදර රණ්ඩු වෙවි ඉන්නේ මම. හරිම දඟයි චූටි කාලේ. අම්මත් එක්ක රණ්ඩු වෙවි එක කකා බිබි එහෙම ඉන්නේ. හැබැයි තාත්තට හොඳටම බයයි. මට මතකයි විශේෂ දඬුවමකට කියලා තියෙන්නේ ටිකක් ලොකුයි ඒ කාලේ අවුරුදු 13ක් 14ක් විතර කාලේ මොනවා හරි දෙයකට තාත්තත් එක්ක කතා කරගෙන ගිහිල්ලා තාත්තා එතන තිබිච්ච කෝටුවකින් හරි මොකක් හරි එක්කෙන් මට ගැහුවා පිටට එකක්. ඒ ගැහුවාම මට හොඳටම රිදුන පාරක් හිටියා. මම ටක් කාලේ එතනින් ගිහිල්ලා වාඩි වෙලා ඇඬුවා. අඬලා හරිම තරහෙන් හිටියේ. හැබැයි තාත්තා මට බොහෝ දරුණු දඬුවම් දීලා නැහැ. පොඩි අර ගුටි දීලා තියෙන වෙලාවල් තියෙන්නේ. ඉතින් අර නමුත් මම බොහොම ගරුසරුවැතිව අර බොහොම බයට තමයි තාත්තත් එක්ක විහිළුවක්වත් කරන්නේ නැහැ ඒ කාලේ. එහෙම තාත්තගේ මූඩ් එක බලලා තමයි මේ කතා බහ කරන්නේ. කිසිම දෙයක් මම කොටින්ම කියන්නේ මම ඕ ලෙවල් කරන කාලේ මට රැවුල කපන්න ඕන වුණා. දැන් මට ඒත් ටිකක් කිල්ටි වගේ රැවුල කපලා නිකන් ලොකු මිනිහෙක් වගේ ඉන්න තාත්තා ඉස්සරහා. මට මතකයි මම මේ රැවුල කැපුවේ තාත්තගේ රේස් එකකින් රැවුල කපලා තාත්තට මූණ දෙන්නේ නැහැ. පොඩ්ඩක් බිම් බලාගෙන ඉන්නේ. ඉතින් ඒතර අම්මා තමයි මේක මේන්ටේන් කරන්නේ. ඉතින් අන්න ඒ වගේ ඩිස්ටන්ස් එකක් පවත්වගෙන ගියා. මට මතකයි තාත්තා දැන් මම දහම් පාසලේ යනකොට මම කතික තරඟ වලින් පළවෙනියා වුණා, ශිෂ්‍ය නායකයා වුණා. මෙහෙම පොඩ ප්‍රසිද්ධ වෙන්න ගත්තා. එතකොට තාත්තා වෙනම කීප දෙනෙක්ට දාලා තිබ්බ මං ගැන හොයලා බලන්න. ඉතින් මමත් බොහොම ටැක්ට්ෆුලි ඉන්න මිනිස්සෙක්ද මම දැන් දන්නවා තාත්තා දාලා ඉන්න කට්ටියවත්. හැබැයි මම ඒක තාත්තට කියන්නේ නෑ. මම දන්නවා දැන් මෙයාලට මාත් ඒගොල්ලොත් මේව කරගෙන ඉන්නේ. ඉතින් මං එහෙනම් බොහොම පරිස්සමට තමයි හැසිරෙන්නේ. මට මතකයි එක දවසක් ඔය ඕලෙවල් කරන කාලේ වගේ එක ගෑනු ළමයෙක් කෙනෙක් මගේ හිතේ තිබුණා. තිබුණා කොහොම හරි මම නිකන් වටින් ගොඩින් ඒ අදහස ඉදිරිපත් කරා තාත්තත් කොහෙන් හරි මේව හොයාගන්නු. ඊට පස්සේ දැන් මෙයා මට කැමති වුණේ නැහැ ගෑනු ළමයාගත් වෙලාවට. මේ මොකද මමත් ගොඩක් සංවේදී. ඉතින් මට ඇත්තට මම තීරුම් ගත්ත දෙයක් තියෙනවා මට කවදාවත් ඔය ඕලෙවල් ඉරෝකාරී සම්බන්ධතා තිබිලා නැහැ. එහෙම තිබුණා නම් මට මේ තැනට එන්නත් බෑ මේ සංවේදී වැඩි නිසා. ඉතින් කොහොම හරි මම දැන් ගෙදර ඇවිල්ලා දහම් පාසලේදී ගෙදර ඇවිල්ලා සද්ද නැතුව හිටියට මට දැන් පොඩ්ඩක් හිතට අවුල් කන්න බොන්නත් අමාරුයි දවස් දෙක තුනක් යනකම් ඒ අප්සෙට් එකට අර බූට් එකකට. තාත්තා මල් ළඟට ඇවිල්ලා කිව්වා පුතේ ඉගෙන ගන්න කාලේ පිස්සු නටලා මට පස්සේ දොස් කියන්න එපා කියලා. ඕලෙවල් කාලේ. මං ඒකට බය වෙච්ච පාර ආයේ කවුදත් හිතුවේ නෑ ඒකන. හොඳයි වෛද්‍යතුමනි අපි ඉන්නේ අවසන් විනාඩි 3. අපි ඔබතුමා තෝරපු ගීතයක්ත් තියෙනවා. මම ඔය කතාව අහපු නිසා අවසන් වශයෙන් අහන්නම්. ඔබතුමාගේ ජීවන සහකාරිය තෝරගන්නකොට කොයි විදිහේද ඒකට තිබිච්ච බලපෑම කොහොමද? ඇත්තටම මේ මට අම්මයි තාත්තයි දෙන්නම ඔලුවට දාපු දෙයක් තියෙනවා පුතේ. ඒක මං හිතන්නේ අපි හැමෝම හිතට ගන්නත් හොඳ දෙයක් කියලා හිතනවා. පුතේ පාසල් යන කාලෙදී ප්‍රේම සම්බන්ධය ඇති කරගන්න මෙපා. ඔයාට කවදා හරි ගැළපෙන කෙනෙක් හම්බෙයි ඔයා විශ්වවිද්‍යාලයට ගියාම කියලා. ගොඩාක් වෙලට මම දැකලා තියෙනවා පාසල් ප්‍රේම නිසා අධ්‍යාපනයේ කඩාකප්පල් වෙච්ච අය. ඉතින් මට වුණත් එහෙම තිබුණා නම් මමත් හිතනවා මගේ ගතිගුණත් එක්ක මගේත් අධ්‍යාපනයේ කඩාකප්පල් වෙන්න තිබුණා කියලා. ඉතින් ඒක නිසා මම විශ්වවිද්‍යාලයේ කාලෙදී
මගේ බැච් එකේ ගෑනු ළමයෙක් එක්ක තමයි විවාහ වුණේ. ඇත් වෛද්‍යවරියක්. ඉතින් අම්මා තාත්තත් එක්ක අම්මා තාත්තගේ ආශිර්වාදයෙන් තමයි අපි දෙන්න එකතු වුණේ. ඉතින් ඒ හින්දා මොනවද මට එහෙම විශේෂ ප්‍රශ්න මොනවත් තිබිලා නැහැ. ඉතින් ඒක ඒ විදිහට සිද්ධ වුණා. ඔබ දැන් ආදරණීය දරුවෝ තුන්දෙනෙක්ගේ ආදරණීය තාත්තා කෙනෙක්. ඔව්. ඇත්තටම මම අද තාත්තා කෙනෙක් විදිහට මම අපේ තාත්තට වඩා යම් තාක්ෂරකට වෙනස් කියන්නේ මම ඇත්තටම ටෆ් ගතිය ඔබතුමා කියන අර දුරස්ථභාවය. ඔව් ඒ දුරස්ථභාවය අපේ තාත්තා තරම් ඇත්තටම මගේ දුරස්ථභාවය ඇත්තෙම නැති තරම්. මම මගේ දරුවොත් එක්ක යහළුවෙක් වගේ ඉන්නේ. හැබැයි මට අර තාත්තට තිබිච්ච බය මගේ දරුවෝ මං කෙරෙහි තියෙනවා. මම ඒක තමයි ඇත්තටම ඇති කරගෙන ඒ බයත් තියාගෙන දරුවොත් එක්ක යහළුවෝ වගේ ඉන්නවා. හොඳයි. අද උල්පතේ අපේ කතාබහ වෛද්‍ය ප්‍රසාද් විජේසේකර මහතාත් එක්ක අපි කළේ. ඉතින් බොහොම ආදරණීය කියවීමක් හිතට දැනෙන හදවතට දැනෙන කතාවක් අපි කළේ. ඉතින් අපේ ආරාධනය පිළිගෙන ඔබතුමාගේ මේ පැමිණීමට අපිට බොහොමත් ස්තුතියි වෛද්‍යතුමනි. ඉතින් බොහොම ස්තුතියි. ඇත්තටම මට මම හිතනවා මම අද වෛද්‍යවරයෙක් වෙන්න අඩිතාලම දැම්මේ මගේ අම්මයි තාත්තයි. එයාලගේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා මම වෛද්‍යවරයෙක් කරන්න ඕන කියලා. ඒ වගේම මම විශ්වාස කරනවා මම හොඳ වෛද්‍යවරයෙක් කියලා. ඒකට හේතුව තමයි අපි වෛද්‍යවරු වුණත් අපේ මනුස්සකම් මානුෂිකත්වය කියන එක අපි උඩින්ම තියෙන්න ඕන. ඒක මගේ අම්මා තාත්තගෙන් මට ලැබුණා. ඉතින් ඒක නිසා මට සමාජයෙන් යම් කිසි ගරුත්වයක් ලැබෙනවා සහ ලැබෙනවා නම් ඒක මම මගේ අම්මා සහ තාත්තට මේ වෙලාවේ පුද කරනවා. හොඳයි. බොහොම ස්තුතියි අපේ කතා බහට ඔබතුමාට එක්වීම පිළිබඳව අපි සමගින යන්න සෝදානම් අවසානයේ ඔබතුමා තෝරන ගීතයත් තිලන කරමින් අද මට තාක්ෂණික දායකත්වය ලබා දුන්නා ප්‍රභා වීරසූරිය නව මාධ්‍ය ඔස්සේ ඔබ අප ඔයා කළේ විහඟි නිවර්තන මම පවිත්‍රා කේෂණී නානයක්කාර. කොහොමයි මේ මනුලෝ